අයිබෝවන් සුබම සුබ වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. ඉතින් මම විමර්ශිතා නීරා තිලකසිරි ගම්පහ දිස්ත්‍රික් මහරාසනයේ සමගි ජනබලවේග පිළිකුත්තුව කොට්ටාස සංවිධායිකාව සහ මෙවර ප්‍රාදේශීය සභාවට මහරාසනයේ පිළිකුත්තුව කොට්ටාසයෙන් ඉදිරිපත් වෙලා ඉන්න තරුණ කාන්තා නියෝජනයටත් අයිති අපේක්ෂිකාව තමයි මම. ඉතින් මම උපාධිධාරිනියක්. මම අයර්ලන්තයේ යුනිවර්සිටි කොලෙජ් ඩබ්ලින් වලින් මම උපාධිය හැදෑරුවේ. ඉතින් මට තියෙන්නේ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක්, සෙකන්ඩ් ක්ලාස් අපර් එකක් තියෙන ව්‍යාපාරික කාන්තාවක් කිව්වොත් නිවැරදියි දැනට. ඉතින් මම ඇයි මේ දේශපාලනයට යොමු වුණේ කියන ගැටලුව සහ ඇයි මං සමගි ජන බලවේගය තෝරගත්තේ කියන ගැටලුව ගොඩාක් අයට තියෙනවා. මම මේක වීඩියෝව කරන්න හිතාන හිටියෙත් නැහැ. මං ගැන හැඳින්වීමක් කරලා කරන්න හිතුනේ මගේ මේ TikTok ගිණුමේ ගොඩක් අය මගේ පෝස්ට් වලට යටින් මාලිමාවට ජය වේවා, මාලිමාව තමයි හොඳ, අරකද මේකද කියලා කමෙන්ට්ස් දානවා. මට බංග වේවා කියලා වගේ කමෙන්ට්ස් තමයි එන්නේ. ඉතින් එහෙම කියන්න තරම් මගේ මොකද්ද තියෙන වරද? සහ මම කවුද කියලා නොදැන ඇයි ඔයාලා එහෙම කියන්නේ? ඔයාලා තේරුම් ගන්න මේ රටක් දියුණු වෙනවා. රටක් දියුණු වෙමින් පවතින රටක් සහ මේ රට අපිට දියුණු කරන්න පුළුවන්. උගත්තු රට හැරලා යන යුගයක් තමයි තියෙන්නේ. බුද්ධි ගන්නට බ්‍රේන් ඩ්‍රේන් වලට දායක වෙනවයි කියන්නේ ෆොරින් යුනිවර්සිටි එකක ඉගෙනගත්තු ළමෙක් වශයෙන් මට ඒක කරන්න සිම්පල් දෙයක්. ඉතින් ඒත් ඇයි අපි ෆොරින් යුනිවර්සිටි එකකින් එහෙම ඉගෙනගෙන මේ රට දාලා නොගින් මේ රටේ තවදුරටත් ජීවත් වෙන්නේ? ඒකට හේතුව තමයි මේ රටට ආදරේ. අපිට ඕන මේ රට සුඛිත මුඛිත හරි ලස්සන අපූර්ව රටක් කරන්න. කවදා හරි දවසක මගේ දරුවෙක් හරි කියන්න ඕන මේ රට සංවර්ධිත රටක් කියලා. මගේ අම්මගේ අම්මා පවා කියලා තියෙන සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. ඉතින් අපිට ඒ දේ නැති කරන්න ඕන. ඒ වගේම තරුණ නියෝජනය රට හදන තැන ඉන්න ඕනි කියන මතේ මගේ තියෙනවා. මම හරි කැමති මාලිමාව හෝ වේවා, එක්සත් ජාතික පක්ෂය හෝ වේවා, පොහොට්ටුව හෝ වේවා, එතකොට පදක්කම නියෝජනය කරන පක්ෂය හෝ වේවා. ඒ සියලු පක්ෂ වලින් රට හදන තැනට ගම හෝ පාර්ලිමේන්තු මැතිවරණේ ඒ සියල්ලටම තරුණ නියෝජනයේ වැඩි වුණාට මම ගොඩක් කැමතියි. 25%ක් තරුණ නියෝජනයේ දාලා තියෙන එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඒක අප විපක්ෂයේ විසින් සම්මත කරගත්තු දෙයක්. ඉතින් ඒක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ගොඩක් තරුණ තරුණියන් මේ වෙනකොට දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. මම කුඩා කාලේ ඉඳන් දේශපාලනයට සම්බන්ධ වෙනවා. අපේ පවුලේ කවුරුත් දේශපාලනයේ ඩිරෙක්ට් ඍජුව කරපු අය නෙමේ, රැස්වීම් තියලා ශාඛා සමිති පිහිටවලා එහෙම හිටිය අය. ඉතින් මම මේ දෙයට එන්න ගොඩක්ම හේතු වුණේ මගේ ආසනේ සමගි ජන බලවේග මහර ආසනයේ සංවිධායකතුමා මගේ වයසෙම පුද්ගලයෙක් වීම. එතුමනොත් හොඳින් ඉගෙනගත්තු බාත් යුනිවර්සිටි එකේ ඉලෙක්ට්‍රික් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේර කෙනෙක් වශයෙන් අධ්‍යාපනය හදාරලා එතුමන් හොඳ ව්‍යවසායකයෙක්, ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වශයෙන් ඉන්න හොඳ වැදගත් පවුල් පසුබිමක් තියෙන පුද්ගලයෙක්. ඉතින් මම විශ්වාස කරනවා සම වයසේ අයත් එක්ක අපිට ගනුදෙනු කරන්න ලේසි. අපේ අදහස් ගැටෙනවා අඩුයි. ඒත් එක්කම තමයි මම මේ තීරණය ගත්තේ. මට ආරාධනාව ආවා. මම ඒක තීරණය ගත්තා. මම කැමැත්තෙන් බාරගත්තා. ඉතින් මම කියන්නේ හැම පක්ෂයකින්ම තරුණ නියෝජන තියෙන්න ඕන. ඉතින් ඒක හින්දා ඔයාලා මේ TikTok එකේ කමෙන්ට්ස් දාන්න කලින් පුද්ගලයා කවුද? පුද්ගලයා මොන වගේ දෙයක් අරඹයාද මේ සටනට ආවේ? ඒ දේ ගැන හිතන්න. මට ඕනේ මාලිමාව කරන හොඳ දේවල් වලට හොඳ නෑ මේක වැරදි කියලා අකුල් හෙලන්න මට උවමනාවක් නැහැ. මගේ මාලිමාවේ ගොඩක් යාළුවෝ ඉන්නවා මගේ යුනිවර්සිටිස් වල ඉගෙනගෙන මාලිමාව හරහා ඡන්දෙ ඉල්ලන. එයාලත් කැමතියි මං වගේ කෙනෙක් විපක්ෂයෙන් ඉන්නවට. මොකද පෞද්ගලිකව එයාලා දන්නවා අපිට තියෙන රට හදන්න උවමනාව මිසක් අපිට ඕනේ රට අගාධයට දාන්න.
අරගලෙන් ආපු අපි මේ රට හදන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට අපිට ආශිර්වාද කරන්න. තරුණයන්ගෙන් මම ඉල්ලා සිටිනවා. හරි දැන් ඔයාලා ශක්තිමත් ලෙස පක්ෂයක් හැදුවා ආණ්ඩු බලය ගත්ත මාලිමාව. ඉතින් ඔයාලා විපක්ෂයට තරුණ නියෝජනයන්ට හොඳ සපෝට් එකක් දෙන්න. එතකොට පුළුවන් මාලිමාවෙන් මොකක් හරි වැරදි දෙයක් ඉදිරිපත් කළත් එතකොට මේ ඉන්න විපක්ෂයේ ඉන්න තරුණයන්ට ඒකට හඬක් නගන්න. එතකොට මේ රට නිකම්ම සුරපොරයක් වෙනවා. අපි අපේ අම්මලා තාත්තලා ආදි මුතුන් මිත්තන් කරපු දේවල් කරන්න උවමනා නැහැ. අපි දියුණු ජාතියක්. අපි තාක්ෂණයත් එක්ක ඉන්න ජාතියක්. අපි ඉගෙන ගත්ත. සාක්ෂරතාවයේ වැඩි ජාතියක් වශයෙන් රටක ඉන්න ජීවත් වෙන පුරවැසියන් වශයෙන් අපි බුද්ධිමත් වෙමු. මාලිමාවට ඡන්දෙ දුන්නා හරි. දැන් රැල්ලට යන්න පුළුවන් වැඩිහිටියන්ගේ ඡන්ද. තරුණයන් පවා වැඩිහිටියන් පවා බුද්ධිමත් වෙලා මේ පාර අනිවාර්යෙන් සමගි ජන බලවේගයෙන්ුත් ඉදිරිපත් වෙන තරුණයන්ට අවස්ථාවක් ලබා දෙන්න. එක ගමකින් മന്ത്രിවරු දෙකක් හිටියයි කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි මේ රටේ තරුණයන්ට ඉඩ දුන්නොත් තමයි මේ රට අනාගතේ ඉපදෙන්න ඉන්න දරුවෙක් වුණත් හොඳ යහතින් හොඳට සංවර්ධිත රටක ජීවත් වෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් මට කනගාටුවට කරුණක් තියෙන්නේ අප මහරාසනයේ සංවිධායකතුමාට පාර්ලිමේන්තු ඉලෙක්ෂන් එකෙන් පාර්ලිමේන්තුවට යන්න බැරුව ගියා. පුංචි ඡන්ද සංඛ්‍යාවක් අඩු වුණේ. ඉතින් ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ අපිට ආසන 3යි හම්බුනේ සමගි ජන බලවේගයෙන්. ආසන 5ක් හම්බුණා නම් පළවෙනි වතාවට පාර්ලිමේන්තු ඉලෙක්ෂන් ඉල්ලුවා අපේ හසිත් ගුණසේකර මැතිතුමත් මෙහෙ වෙන විට පාර්ලිමේන්තුවේ සිටිනවා. කමක් නැහැ. අපි දැන් මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ තරුණයන්ට chance එකක් දෙමු. ඉතින් ඒක තමයි මට කියන්න ඕනුනේ. මම මුලින්ම මගේ අධ්‍යාපන සුදුසුකම් සහ මං ගැන හැඳින්වීමක් කළේ මං ගැන නොදැන මේ විදිහට කමෙන්ට්ස් දාන එක මට බලාගෙන ඉන්න අපහසුයක් තියෙන නිසා. ඉතින් ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි සියලුම දෙනා එකතු වෙලා මේ රට සුඛිත මුඛිත ලස්සන සුන්දර සංවර්ධිත රටක් කරමු. මම විමර්ශ දනිරා තිලකසිරි සමගි ජන බලවේග පිළිකුත්තුව කොටස් සංවිධායිකා මහරාසනය. ඔබ සැමට ස්තුතියි.